මේ ඇවිල්ලා මහරගම රෝහලෙන් We were in Maragamo ප්‍රතිකාර hospital. කරලා කුණු වෙලා වෛද්‍යවරුන්ට බේර ගන්න බෑ. ඔබේ සාක්ෂිය කියන්න. මගේ ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ජීවමාන මම මාරාන්තික පිළිකාවක් හැදලා හිටපු කෙනෙක් අවුරුදු 9ක් වෙනවා දැන් මං හොඳ වෙලා. ඉතින් මට කැන්සර් එක මගේ මුළු ඇඟ පුරාම ගිහින් තිබුණේ. කොටම කියනවා මගේ ඇඟේ ගඳ පව ආවා. ඉතින් මගේ ඇඟේ මේ දොස්තරලට හොඳ කරන්න බැරි තත්ත්වයට මුළු ඇඟ පුරාම කැන්සර් එක පැතිරලා තිබුණේ. ඉතින් මං අනාගත වක්තෘතුමා ගාමට ආපු පළවෙනි දවසේම මට අත තියලා කිව්වා ඔයාට හොඳයි කියලා. ඉතින් ඒ වගේම සති දෙකකට පස්සේ මට ස්කෑන් එකක් තිබුණා මහරගම කරන්න. ඒක කරා. ඒකෙන් මගේ රිපෝට් ඔක්කොම හොඳ වුණා, නෝමල් වුණා. ඊට පස්සේ මට මේ කරන්ට් 29ක් අල්ලන්න තියෙනවා කිව්වා. එකක්වත් ඇල්ලුවේ නැහැ. බෙහෙත් මේ 21ක් විදින්න තියෙනවා කිව්වා. බෙහෙත් 4යි විද්දේ. පස්වෙනික විදින්න හම්බුන්නේ මම මෙතනට ආවට පස්සේ මගේ රිපෝට් ඔක්කොම හොඳ වුණා. ඉතින් දැන් මං එනකොට මගේ ඇඟේ මේ මයිල් ඔක්කොම මුකුත් නැහැ, කොණ්ඩෙත් මුකුත් නැතුව මං ආවේ. අද මම හරගම් හොස්පිටල් එකට යන්නෙත් නැහැ. මට එන්න එපාක්ව පිළිකාව දැම්මගේ හොඳයි කියලා. පිළිකාව විතරක් නෙමෙයි මට පපුවේ අමාරුව තිබුණා, ගොඩාක් ලෙඩ තිබ්බා. ඒ හැම එකක්ම හොඳ වුණා. කියන්නේ දැන් මට පිළිකාවක් හැදුනම මම බය නැහැ. ලෝකෙම ඉන්නේ බලවත් අනාගත තුමාගාව තමයි අද මං ඉන්නේ. කට්ටක් කිර වුණත් මං ඇවිල්ලා කියන්නේ මගේ අනාගත වක්තෘතුමාට. පල්ලයට බැලලා යනකොට ඒ කට්ට නැහැ. ඉතින් මම විශ්වාස කරන්නේ මගේ දෙවියන් වහන්සේ විතරයි. ලෝකෙම්ම මගේ පාස්ටර් තරම් කාවත් පාවිච්චි කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. ඉතින් මම ජේසුව දකිනවා මගේ ආත්මික පියා තුලින්. දිව්‍ය සුව කිරීමේ දේව මෙහෙයන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:30 සිටත් සෑම ඉරු දිනකම සවස 3:30 සිටත් පැවැත්වේ. විමසි ස්ථානය අපගේ සුවමෙහෙයන් සමග සජීවීව සම්බන්ධ වීමට දැන්ම අපගේ CGC YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සක්‍රියව සිටින්න.